හරි ආයුබෝවන්. අද කතා කරන්න යන්නේ මේ වෙද්දි කෙමිස්ට්‍රි ෆේල් මට්ටමේ ඉන්න කෙනෙක් මොකද්ද කරන්න ඕනේ කියලා. හරිද? මේ වෙද්දි ඔයා කෙමිස්ට්‍රි ෆේල් මට්ටමේ ඉන්නවා නම් ඔයා මුලින්ම කරන්න ඕනේ මුළු සිලබස් එකක් කොළුව තියාගෙන ඉන්න කතා කරන්න ඕනේ. හරිද? සිලබස් එකක් කොළුව තියාගෙන ඉන්න කියලා වැඩක් නැහැ ඔයා. හරිද? AB මට්ටමක ඉන්න කෙනෙක් C මට්ටමක ඉන්න කෙනෙක් සිලබස් එකක් තව කරන්න තියෙනවා ඔක්කොම පාඩම් කරන්න ඕනේ කියලා ඔළුව තියාගෙන ඉන්න උලන්නේ නැහැ. ඔයා මේ වෙද්දි ෆේල් මට්ටමේ ඉන්නවා මොකක් කරන්න try එකක් දෙන්න බෑ. S එකට පයින්න ඕනේ C එකට පයින්න ඕනේ try එකක් දෙන්න බෑ. හරිද? දැන් තව මාසයක් තියෙන්නේ. මම කියන්නේ මාසෙකින් F එකක් ඒකක් කරන්න පුළුවන්. හරි පුළුවන් කට්ටිය ඉන්නවා. හරිද? බහුතරයකට බෑනේ. හරිද? කැපැසිටි වෙනස්. ඒ කියන්නේ අර පට්ට කැපැසිටි එකක් තියෙන එකේ වැඩ කරන්න ඕනේ නැතුව ඉඳලා දැන් මේ විදිහට මට්ටමේ ඉන්න පුළුවන්. හරිද? උට ඉතින් මාසෙ මොනවද දෙන්න පුළුවන් ඒකට. හරිද? හැබැයි ඇවරේජ් එකක් විතර සාමාන්‍ය ගොඩක් ළමයිට මේ දවස් 30 නේ මන් තියෙන දවස් 30 සබ්ජෙක්ට් තුනක් බැලන්ස් කරලා මේ තුනක් ගන්න අමාරුයිනේ මං. ඒව 100ට එකක් දෙයක් ඉඳී. හරිද? තේරෙනවද? ඔයා 100ට එකට දෙකට වැටෙනවා නම් අමාරු. හරිද? එහෙම කරන්න පුළුවන්. මං කියන්නේ මේ ෆේල් වෙන්නේ නැතුව බේරෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නේ. හරිද? ෆේල් වෙන්නේ නැතුව S මට්ටම තියාගන්න නැතුව C එකට පන්න ගන්න වගේ B එකට පන්න ගන්න වගේ මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නේ. හරිද? මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නේ නැහැ. ඒකට පන්න ගන්න පුළුවන්. හරිද? හරියට වැඩ කරොත්. හරිද? එතකොට මෙතනදී මුලින්ම ෆේල් මට්ටමක S මට්ටම ෆේල් මට්ටමක ඉන්නවා නම් ඔය වෙද්දි සිලබස් එක ඔළුවෙන් අතාරින්න ඕනේ. මෙතනදී දැනට ඔළුව තියාගන්න පාඩම් දෙකයි තියෙන්නේ. පාඩම් තුනක් තියෙනවා. ජෙනරල් කෙමිස්ට්‍රි කියන්නේ මුල් පාඩම් 1 2 ඊට පස්සේ ඕගැනික් කෙමිස්ට්‍රි සහ ඉන්օර්ගැනික් කෙමිස්ට්‍රි. ඔන්න ඔය පාඩම් සෙට් එක මුලින්ම ඔයා වැඩේට බහින්න ඕනේ. ඒක ඔළුව තියාගන්න. හරිද? ඒ පාඩම් සෙට් එකම හොඳට පුළුවන් කරගන්නවා කියලා ඔළුව තියාගෙන යන්න ඕනේ වැඩේ. තේරුණාද? එතකොට මෙතනදී ඔයා මුලින්ම ජෙනරල් කෙමිස්ට්‍රි එක ගන්න. හරිද? ජෙනරල් කෙමිස්ට්‍රි වල ඔයාගේ මොනෝට් එකක් කරමු කර දිනවා නම් ඒක පැත්තකින් තියාගන්න. හරිද? ඔයා පාස් පේපර් සෙට් එක ගන්න. අවුරුදු 10ක අවසර කරන්න. හරිද? 2014 2024 වෙනකන් පාස් පේපර් සෙට් එක අතර ගන්න. පේසුළු ගන්න ඕනේ නැහැ. මෙතන පේසුළු මුකුත් දුන්නේ නැහැ. හරිද? 2014 2024 පාස් පේපර් සෙට් එක ගන්න. ජෙනරල් කෙමිස්ට්‍රි වලින් අහලා තියෙන MCQ ටික එක දිගට අවුරුදු 10ක් කරන්න යන්න. දවසින් කරන්න පුළුවන් මේක. හරිද? අවුරුදු 10ක් ජෙනරල් කෙමිස්ට්‍රි වලින් විතරක් අහලා තියෙන MCQ ටික කරන්න යන්න. ඒක කරන අතරතුර ඔයා වෙනම කොලයක් තියාගන්න. ඒ කොලේ ඒ ජෙනරල් කෙමිස්ට්‍රි MCQ පොයින්ට් කියලා වෙන මාතෘකාවක් දාලා ඒ කොලේ මේන්ටේන් කරන්න වර්ධන පොයින්ට් හැම එකම ලියන්නේ. හරිද? තේරෙනවද? ඔන්න එක කිව්වා. ඊට පස්සේ ජෙනරල් කෙමිස්ට්‍රි වලින් අපිට ස්ට්‍රක්චර් එකක් අහනවනේ. ජෙනරල් කෙමිස්ට්‍රි වලින් අහන ස්ට්‍රක්චර් දෙක. හරිද? 2024 2014 ආපස්සට කොටස් වශයෙන් කරන්න. ඒ කියන්නේ 2024 2020 අද කරනවා. හරිද? අවුරුදු 10ක් ආපස්සට කර එක දවසින් කරන්න පුළුවන් නම් අමාරු. හරිද? 2000 එහෙම කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් දැන් මෙහෙම කරන්න පුළුවන් වෙනවා. හරිද? 2024 2020 ආපස්සට හරි 20 නම් 24 දක්වා ඉස්සරහට හරි ජෙනරල් කෙමිස්ට්‍රි වලින් අහලා දෙන ස්ට්‍රක්චර් දෙක එක දිගට කරන්න යන්න. ඒ කරන අතරතුරදී වෙනම පුරුෂකයක් වල දෙකට නවාගෙන හරිද? දෙකට නවාගෙන තියාගන්න ඒක ලියන්න. හරිද? කෙමිස්ට්‍රි ජෙනරල් කෙමිස්ට්‍රි වල ස්ට්‍රක්චර් දෙක වල වර්ධන පොයින්ට් කියලා වෙනම ඒකත් ලියන්න. පොයින්ට් හරිද? එතකොට කොහොම අවුරුදු 10ක ආපස්සට ජෙනරල් කෙමිස්ට්‍රි වල ස්ට්‍රක්චර් දෙක ඔක්කොම ටික කරන්න ඕනේ. හරිද? හරිද? දැන් ඔයාලා ලකුණු සාමාන්‍යයෙන් 10 කට විතර ඇවිල්ලා තියෙනවා. හරිද? තව ඒ කියන්නේ ෆේල් මට්ටමේ තමයි ඉන්නේ කොහොමද? හරිද? ඒ කියන්නේ පොඩ්ඩක් ඉම්ප්‍රූව් වෙනවා දැන්. හරිද? ඊට පස්සේ වැඩේ යන්න ඕනේ ඊළඟට. 10 කොයි වලින් ගන්න පුළුවන් අර ටික. හරිද? ඊට පස්සේ යනවා ඕගැනික් කෙමිස්ට්‍රි වල. ඕගැනික් කෙමිස්ට්‍රි වලදී හරිද? ඕගැනික් කෙමිස්ට්‍රි වලදී මෙහෙම කරන්නේ. ඕගැනික් වලත් MCQ සෙට් එක හරිද? 2024 2014 දක්වා අවුරුදු 10ක් ආපස්සට එක දවසක් අරන් හරි දවස් දෙකක් අරන් හරි එක දිගට කරන්න යන්න. ඒක කරන අතරතුරදී ඔයාගේ වර්ධන පොයින්ට් තියෙනවනේ. ඒක ලිස්ට් අවුට් කරලා තියාගන්න. හරිද? MCQ ඕගැනික් MCQ පොයින්ට් කියලා වෙනම ලිස්ට් අවුට් එකක් තියන්න. හරිද? වෙනම කොළ සෙට් එකක් මේන්ටේන් කරන්න ඒකට. ඊට පස්සේ දැන් ඔයාලට තේරෙනවා මේ කරන්න පුළුවන් කියලා තේරෙනවා. හරිද? හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා කියලා තේරෙනවා ඔයාලට. හරිද? ඊට පස්සේ ඕගැනික් කෙමිස්ට්‍රි වල ස්ට්‍රක්චර් ඩිසයින් සමායෝගයක් අහනවානේ. ඕගැනික් වල සමායෝගික ප්‍රශ්නයක් අනිවාර්යෙන් අහනවානේ හැම අවුරුද්දෙම. ලකුණු 5ක් එනවා ගෙඩි පිටින්. හරිද? කොහොමද ඕගැනික් MCQත් ඕගැනික් සහ ඉන්օර්ගැනික් වලින් විතරක් වල ලකුණු ටෝටල් ඒ කියන්නේ පේපර් එකේම ලකුණු 30 කිට්ටු කරලා 30 40 කිට්ටු කරලා ගන්න පුළුවන්. හරිද? තේරුණාද? මොකද ඕගැනික් සහ ඉන්օර්ගැනික් වලින් විතරක් MCQ 20ට වැඩියෙන් අහනවා. හරිද? MCQ 20ට වැඩියෙන් අහන එක අහනවා. හරිද? ඕගැනික් ඉන්օර්ගැනික් විතර. තේරුණාද? එතකොට ඕගැනික් වලින් තව ස්ට්‍රක්චර් එකක් අහනවා. ඕගැනික් වලින් එසේ එකක් අහනවා. එතකොට කීයද එතකොට? එසේ එක ලකුණු 7.5යි ස්ට්‍රක්චර් එක ලකුණු 5යි ගණන් කරගන්න. ඕගැනික් සහ ඉන්օර්ගැනික් වලින් විතරක් ලකුණු කියන්නේ. හරිද? ඕගැනික් සහ ඉන්օර්ගැනික් වලින් විතරක් MCQ ලකුණු 20 කිට්ටු කරලා ගන්න පුළුවන්. 20ට එහා ගන්න පුළුවන්. 20ක් කියමුක ඇවරේජ් විදිහට. ඇවරේජ් 20ක් යන ලකුණු. හරි 24ක් තමයි. 24ක් යනවාට ඕගැනික් සහ ඉන්օර්ගැනික් වලින් විතරක් MCQ ලකුණු. හරිද?
ඊට පස්සේ ඕගැනික් වලින් වාට S එකක් එනවා 7.5යි. ඉනෝගැනික් වල වාට S එකක් එනවා 7.5යි. එතන 15යි. අතන 24යි 15යි 39යි. S එක පෙන්නවා. හරිද? තේරුණාද? ඊට පස්සේ ඕගැනික් වලින් තව ලකුණු 5ක් එනවා ස්ට්‍රක්චර් බේස් එකට. ඉනෝගැනික් වලින් ලකුණු 5ක් එනවා ස්ට්‍රක්චර් බේස් එකට. ලකුණු 10ක් එනවා 49යි. හරිද? දැන් වාට තියෙන C එක පන්නන්න තියෙන්නේ. තේරුණාද? 49යි. ඇයි ජෙනරල් කෙමිස්ට්‍රි? එතන 10ක් එනවා කොහොමද? 59යි. C එක පෙන්නවා. හරිද? එතනින් එහාට ඔයාට වැඩ කරන්න ඕනේ කියලා ඔයාටම තේරෙනවා. හරිද? එතනින් එහාට මොකක්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ C එකක් පෙන්වන්න ඕනේද? C එක පෙන්වුවා කියන්නේ එතනින් එහාට ඔයා ෆිසිකල් කෙමිස්ට්‍රි ගණන් ටික වැඩි උඩ දාන්න තියෙනවා. තේරුණාද? ෆිසිකල් කෙමිස්ට්‍රි මුලින්ම චාලක රසායනය සහ ශක්ති විද්‍යාව මුලින්ම ගණන් ටික හදන්න. තේරුණාද? හරි අපි පටන් ගමුද? හරි ජෙනරල් කෙමිස්ට්‍රි සෙට් එක ඉවරයි. හරිද? ජෙනරල් කෙමිස්ට්‍රි වල එහෙම කරන්න ඕනේ. ඊට පස්සේ ඕගැනික් වල කෙමිස්ට්‍රි සෙට් එක අවුරුදු 10ක අවශ්‍ය කරා ඕගැනික් වල සමවැයක ප්‍රශ්නේ. හරිද? අවුරුදු 10ක් අවශ්‍ය කරන්න ඕනේ. ඒතර මෙතනදී ඔයා කොටස් වශයෙන් කරන්න. හරිද? 2014 2015 2014 2015 වෙනකන් MCQ නෙමෙයි ස්ට්‍රක්චර් දෙසේ එක දිගට කරනවා ඕගැනික් වල. ඒ සමවැයක කරද්දී ඒ සමවැයක වල තියෙනව නේද කාබනික රසායන හඳුනගැනීමේ පරීක්ෂා. අනිවාර්ය පරීක්ෂාවක් ගැන කියලානේ මේ ක්‍රියාකාරී කාණ්ඩ මෙතෙන් එන්න ඕනේ කියලා කියන්නේ. එතකොට ඔයා සමවැයක වල කාබන් සංඛ්‍යා හදන්න පුරුදු වෙන්න. හරිද? ඒකෙන් හිතන්න කාබන් 7 සංයෝගයක් දෙනවා. කාබන් 7ක සංයෝගයක් දුන්නාම ඒ කාබන් 7 සංයෝගය අඳින්න පුළුවන් විද්‍යාකාර කීපයක් තියෙනවනේ සැකිලි ආකාර. කාබන් 7 සංයෝග කාබන් පරමාණු ටික එක දිගට අඳින්න පුළුවන්. රේඛීය විදිහට. හරිද? ඊට පස්සේ කාබන් 7 කැලේ ටික කාබන් 7න් 6ක් එක දිගට අඳලා එක කාබන් කැලලා පල්ලෙන් දාන්න පුළුවන්. අය කාබන් 7 කැලල හරිද? කාබන් 7 පරමාණු මේ තියෙන අණුව කාබන් 5ක් රේඛීය වැදලා කාබන් කැලේ දෙකක් උඩියට දාන්න පුළුවන්. ඔය වගේ එක් කාබන් සහිත අණු වලින් හරිද? එක් සංයෝග වලින් අඳින්න පුළුවන් විවිධ සැකිලි ආකාර අඳින්න පුරුදු වෙන්න. ඊට පස්සේ සැකිලි ආකාර අඳින්න පුරුදු වෙලා ඊට පස්සේ කරන්න ඕනේ අන්න අර අදාළ රසායනික සංයෝගය දාලා පරීක්ෂාවක් කරනවානේ. ඒ පරීක්ෂාවේදී මොනවද දෙන්නේ ක්‍රියාකාරී කාණ්ඩ කියලා හඳුනන. ඒ ක්‍රියාකාරී කාණ්ඩ ටික අර දාමයට ඇඩ් කරන්න තියෙන්නේ. තේරුණාද? ඔන්න ඔය විදිහට හිතලා ප්‍රැක්ටිස් කරන්න ඒසේ ටික ස්ට්‍රක්චර් ඒසේ ටික ඕගැනික් වල. හරිද? ඊට පස්සේ ඕගැනික් වල ඒසේ වලට යන්න. ඒසේ වලත් ඔයාලට තේරෙනවා අවුරුදු 10ක් අවසර කරද්දී එකම පරිවර්තන සෙට් එක අහලා තියෙන කියලා. හරිද? ඒ කියන්නේ එකම එකට නැවත නැවත අහන්නේ. හරිද? ඒතර ඕගැනික් වල ඒසේ කරද්දී වෙනම ඕගැනික් ඒසේ එරර්ස් කියලා වෙනම පොළ සෙට් එකක් තියාගන්න. ඒ සෙට් එකේ ලියන්න හැම අවුරුද්දේම අහලා තියෙනවා වාගේ වර්ධන පොයින්ට් ලියන්න. හරිද? ලියලා ඒවා නැවත රිවර්ස් කරන්න. තේරුණාද? ඒ ස්ට්‍රක්චර් ඒසේ වලත් අර වා එක එක අවුරුද්දේ කරද්දී ඔයාලට තේරෙනවා. මේ අවුරුද්දේ මේ පරීක්ෂාව ගැන අහලා තියෙනවා. මේ අවුරුද්දේ මේ අර මේ ක්‍රියාකාරී කාණ්ඩ දාදී මොකක්ද වෙන්නේ කියලා අහලා තියෙනවා. අදින් කියලා තියෙන view. තේරුණාද? එහෙම හැමතිස්සෙම මම කියන්නේ පේපර් එකක් කරද්දී ප්‍රශ්න කරා වැරදි හදාගත්තා. වැරදි ලියා ගන්න වෙනවා. තේරුණාද? ඊට පස්සේ ඉනෝගැනික් වලත් එහෙමයි. ඉනෝගැනික් වලත් අවුරුදු 10ක් අවසර MCQ සෙට් එක කරන යන්න ඊට පස්සේ ස්ට්‍රක්චර් බේස් වලත් දෙවෙනි ගහන්න ඉනෝගැනික් වලින් ස්ට්‍රක්චර් බේස් දෙවෙනි එකත් අවුරුදු 10ක් අවසර කරන්න. හරිද? ටයිම් වැඩි හොඳට ටයිම් වැඩි. ඔයා F මට්ටමේ S මට්ටමේ ඉන්නවනම් ඔයා C එක පන්නන්න ටයිම් හොඳට වැඩි. මේ වෙලාව වැඩි ටයිම් එකයි C එක පන්නන්න හොඳට වැඩි වෙලාව. හරිද? වගකීමෙන් කියන්නේ C එක පන්නන්න පුළුවන් අනිවාර්යෙන්. හරිද? ඒක ප්‍රැක්ටිකලි ඒක ප්‍රායෝගිකයි. හරිද? ඒක ඕන කෙනෙක්ට ප්‍රායෝගිකයි. අනිවාර්යෙන් ෆේල් මට්ටමේ ඉන්න කෙනෙක් C එක පන්නන්න පුළුවන් මේ දවස් ටික වැඩවලු. ෂුවර්. හරිද? හැබැයි මේ විදිහට වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ හරි ඉනෝගැනික් වල MCQ සෙට් එක අවුරුදු 10ක් අවසර කරා. ඉනෝගැනික් වල ස්ට්‍රක්චර් එසේ ටික අවුරුදු 10ක් අවසර කරා. හරි වෙද ලියාගත්තා. වෙන මොන සෙට් එකක් මෙන්න කරා ඉනෝගැනික් වලට. ඉනෝගැනික් වලත් මේ එසේ එකක් අහනවා 7.5ක් වෙනවා. ඉනෝගැනික් වල එසේ එක අහන්නේ අර මේ තියරි කැලකුත් අහනවා. ඊට අමතරව තව ගණනය කැලකුත් අහනවා. හරිද? ඔය ගණනය කැල පුරුදු වෙන්න ඔය ගණන හදන ක්‍රමයක් තියෙනවා. හරිද? හැමතිස්සෙම ඔය ගණන හදන්නේ ආපස්සට. අගේ දම්වලට තමයි ගණන හදන්නේ. බලන්නකෝ. ඒ ගානේදී ඔයා මුලින්ම උත්තරේ ගන්න ඕනේ අගේ දම්වලට ගණන හදන්න යන්න ඕනේ. තේරුණාද? අර අයඩින් දාලා තව සල්ෆේට් දාලා ඒක අනුභවණය කරලා ඉවරලා එතනින් එන මවුල ගන්න හොයාගෙන හරිද? මවුල ගන්න හොයාගෙන ඊට පස්සේ ඉස්සරහට යන්න ඕන ගන්න. තේරුණාද? ගණනය කියල්ලවා අගේ දම්වලට පටන් ගන්න ගන්න හදන්න ඕනේ. හොඳට ගන්න තේරුම් ගත්තා. මොකද්ද වෙන්නේ? මේක දාද්දි මේක වෙනවා. සාන්දරය වෙනස් කරනවා මේකේ පරිමාණ මෙච්චරක් ගන්නවා. ඊට පස්සේ මවුල ගන්න කොච්චරද කියලා හොයාගන්නවා. ඊට පස්සේ දිගට දිගට හදාන යන්න ඕනේ ඉස්සරහට. තේරුණාද? ඔය ගාන හදන ක්‍රමයක් තියෙනවා. මේ ගාන හදන ක්‍රමය අල්ල ගන්න. අවුරුදු 10ක් අවසර ගද්දී ඊටමත් අවබෝධයෙන් කරන්න අවුරුදු 10ක් අවසර ඉනෝගැනික් වල ගාන හදන පාර්ට් එක. තේරුණාද? ඔන්න විතර ප්‍රැක්ටිස් කරන්න. ඔයාලා ලකුණු 100ක පන්නන්න පුළුවන් ගියවන්න නැතුව. හරිද? ඊට පස්සේ දැන් ඔයා C මට්ටමේ ඉන්නවනේ. අන්න C මට්ටමින් එහාට ගියාට පස්සේ ඔයාලට තියෙන්නේ කෙලින්ම ෆිසිකල් ගණන් වල. හරිද? විද්‍යුත් රසායනයේ එකක් යනවා. විද්‍යුත් රසායනයේ ගියවන්න නැතුව දාන්න පුළුවන්. හරිද? විද්‍යුත් රසායනයේ MCQ සෙට් එකේ ගියවන්න නැතුව දාන්න පුළුවන්. ඊට පස්සේ එසේ වලත් අහනවා ඉනෝගැනික් මේ එසේ වලත් අහනවා ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි නැත්නම් විද්‍යුත් රසායනයේ එසේ එකක් අහනවා. ඒකෙත් හොඳට තේරුම් ගන්න පුළුවන් ඔයාලට කරන්න මොකද කියලා. ඒකම විදිය කරන්න දෙන්නේ. හරිද? තේරුණාද? විද්‍යුත් විච්ඡේදනය තියෙනවා. ඒ වගේ සින්ඩක් තියෙනවනේ. ඇනෝඩ් එක ඇතුලේ අඳුර ගන්න තියෙනවා. ඊට පස්සේ ඇනෝඩ් ප්‍රතික්‍රියාව ලියන්න තියෙනවා. කැතෝඩ් ප්‍රතික්‍රියාව ලියන්න තියෙනවා. හරිද? ඔය සෙට් එක ලියන්න තියෙන්නේ. එතකොට
ඒ කරන විදිහත් ඔයාට තේරෙනවා එසේ ටිකක් ආපස්සට අවුරුදු 10ක් කරලා. හරිද? එතනින් එහාට ඔය ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. හරිද? එතනින් එහාට ඔය දැන් දවසට වැඩ කරන පැය ගන්න වැඩි කරලා දවසට පැය 15ක් 18ක් වැඩ කරලා අර පුළුවන් තරම් දැන් ෆේල් මට්ටමෙන් බේරෙන්න පුළුවන් තරම් වැඩ කරන්න ඕනේ. නිකන් අර රේස් එකක් දුවද්දි නිකන් ඔයා තනියෙන් දුවද්දි දුවන්නේ නැහැ නේ. දැන් පොඩ්ඩක් අවසන වාසි ඉන්නේ. හරිද? දැන් රේස් එකක පිටිපස්සෙන් බල්ලේ පන්නනවා. දුවනවනේ බලන්නවත් නැහැ දුවනවනේ. හරි තමන් වෙනදාට වඩා දුව වේගින් දුවනවා. සමහරක් වෙලට මීටර් 100 දුවලා චැම්පියන් වුණ එකකට වඩා වේගින් උඹ දුවනවා. ඇයි ඔයා පිටිපස්සෙන් ඒකේ පන්නනවනේ බල්ලේ. බයද? දැන් බය වෙලා ඉන්නේ. හරිද? ඒ වගේ දැන් මේ අවස්ථාවේ බය වෙන්න ඕන. හරිද? පුළුවන් තරම් බය වෙන්න. ඒ කියන්නේ වැඩ කරන්න තියෙනවා බය වෙලා. හරිද? වැඩ කරන්න පුළුවන් තරම්. මට බැරි වෙද්ද දන්නේ කියලා හිතේ වැඩ කරන්න. ඒ බැරි වෙයි කියලා හිතේ වැඩ කරන්න නෙමෙයි. ඒ කියන්නේ මට බැරි වෙන්න පුළුවන් කියනම වැඩ කරන්න ඕනේ. මම පුළුවන් කොහොම හරි පුළුවන් කරගන්න ඕනේ කියලා වැඩ කරන්න. තේරෙනවද? මම කොහොම හරි පුළුවන් කරගන්න ඕනේ. කට්ටිය දැන් මට හිනා වෙනවා මේක කොහොම හරි නැති කරලා දාන්න ඕනේ මේ හිනා වෙන එක. කට්ටිය දැන් බලන් ඉන්නේ මම ෆේල් වෙනකම්. ඒක නවත්තන්න මෙතනින්. හරිද? මේ දවස් 30 වැඩ කරන්න S එක අදින්න පුළුවන් කොහොමද දැන්? S එක නෙවෙයි 100 අදින්න පුළුවන්. S එක නම් ගෙවන්නේ හරිද? ෆේල් මට්ටමේ ඉන්න එකාට 100ක පන්නන්න පුළුවන් ගෙවන්න නැතුව මේ දවස් 30 වැඩ කරුවොත්. හරිද? තේරුණාද? එතකොට කෙමිස්ට්‍රි වල කොහොම වැඩ කරන්නේ? හරි? පුළුවන් තරම් මේ දවස් ටික හොඳට ફોකස් එක තියාන ඩිසිප්ලින් තියාන වැටෙන්නේ නැතුව වැඩ කරන්න. හරිද? අතාරින්න බා. මේ දවස් ටික අතාරින්න ඕන තරම් හිතෙයි. ඒත් අතාරින්න බා. හරිද? හැමෝටම අතාරින්න දෙන්නේ. මේ රේස් එක හැමෝම දුවනවා. හරිද? මේ රේස් එක වනවතුනොත් අනිත් කට්ටිය දෙනයි. හරිද? ඒ ඉන්නවත් රේස් එකේ දුවන අනිත් කට්ටියත් එක්කම අතාරින්න බා. හරිද? ජය වේවා.